ලංකාවේ ලොකු කතිකාවතක් ගියා මේ ළඟදී AI පාවිච්චි කරලා ඉන්ස්ට්‍රුමන්ට් එකක් හදලා තියෙනවා මැණික් අඳුරගන්න කියලා. මේකෙන් 100%ක් නිර්වද්‍යතාවයකින් යුක්තව මැණික් අඳුරගන්න පුළුවන් වෙනවා කියලා ලොකු ප්‍රකාශයක් කරලා තිබුණා. ඒකත් එක්ක AI සහ AI කියලා කියන්නේ කෘත්‍රිම බුද්ධිය, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. කෘත්‍රිම බුද්ධිය සහ මැණික් අඳුනා ගැනීම අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා ලොකු ප්‍රශ්න ටිකක් මිනිස්සුන් අතර ඇවිල්ලා තිබුණා. මෙන්න මේ නිසා තමයි මේ වීඩියෝ ක්ලිප් එක කරන්න හිතුවේ. AI කියන්නේ මොකක්ද? AI පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල් මොනවද? AI කියන එකේ ජෙමොලොජි බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන වටිනාකම මොකක්ද? මේකේ තියෙන ලිමිටේෂන්ස් මොනවද කියන එක ගැන කතා කරන්න තමයි අද වීඩියෝ ක්ලිප් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේකේ අන්තිමට මම කතා කරනවා ඔය දැන් අර කලින් කිව්ව අර ඉන්ස්ට්‍රුමන්ට් එකක් හදලා තියෙනවා කිව්වනේ. අන්න ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකේ ඇත්ත නැත්ත මොකක්ද කියලාත් වීඩියෝ ක්ලිප් එකේ කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. හරි. ඉස්සෙල්ලාම බලමු AI කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපි AI කියලා කියන්නේ කෘත්‍රිම බුද්ධිය, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ මිනිස්සෙගේ ක්‍රියාකාරීත්වය හෝ මිනිස්සෙගේ ඉන්වෝල්ව්මන්ට් එකක් ඇතුව කරන්න ඕන වැඩක් මැෂින් එකක් හරහා කරනවා නම් අපි මේ AI එහෙම නැත්නම් මැෂින් ලර්නින් කියන එක මම දිගටම මේ AI කියන වචනේ මම පාවිච්චි කරන්නම් අර ලේසි හින්දා මේ AI කියන එක අපි ඇත්තටම මේ අපි දැනටමත් අපි අපේ එදිනෙදා ක්‍රියාවල් වලදී සෑහෙන පාවිච්චි කරනවා. මේ තියෙන මේ උදාහරණ ටික බලන්නකො පොඩ්ඩක්. සාමාන්‍යයෙන් අපි දැන් Google Map එකකට ගිහිල්ලා Google Map එකෙන් අපි අහනවා අපි මෙතන ඉඳන් මෙතෙන්ට යන්න කිට්ටුව පාර මොකක්ද කියලා. Google Map එක මොකද කරන්නේ? එයා තියෙන පාරවල් වල A grade ද B grade ද C grade ද කියලා චෙක් කරලා බලනවා. පටු පාරවල් වල නම් අපි යන්නේ වාහනයක නම් ඒ පටු පාරවල් පුළුවන් තරම් අවොයිඩ් කරනවා. අපි බයිසිකලයක නම් යන්නේ ඒ පාරවලුත් අපිට සජෙස්ට් කරනවා. ඊට පස්සේ ඒකේ ට්‍රැෆික් තියනවද කියලා සජෙස්ට් කරනවා. අපිත් ওই දෙයමනේ කරන්නේ. එක තැනක ඉඳන් තව තැනකට යන්න උත්සාහ කරනවා නම් අපි කරන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට ගියොත් මෙන්න මේ පාර ගියොත් මෙන්න මේ වගේ කන්ඩිෂන්ස් තියෙන්නේ. මේ පාර ගියොත් ට්‍රැෆික් එක වැඩි. අර ඔන්න ඔය වගේ ඔක්කොම කරුණු සලකා බලනවානේ. එතකොට කෘත්‍රිම බුද්ධිය විසිනුත් කරන්නේ ওই ටිකම සලකලා බලලා අපි වෙනුවෙන් අපේ මොලේ වෙහෙසවන්නේ නැතුව එයා කම්පියුටර් එකේ ඇල්ගොරිතම්ස් ටික රන් කරලා හොඳම පාර මොකක්ද කියලා අපිට පෙන්නලා දෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් අපි YouTube එකට යනවානේ. YouTube එකට ගිහිල්ලා YouTube එකේ මොකක් හරි දෙයක් සර්ච් කරලා බලනවා. එතකොට YouTube එකේ සර්ච් කරලා බලද්දි ඔයාට ඊට පස්සේ සජෙස්ට් වෙන්නම ඒ රිලේටඩ් මොන හරි වීඩියෝ ක්ලිප්ම තමයි. එතකොට ඒ දේ කරන්නේ ඔයාගේ සර්ච් කරන පැටර්න්ස් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට අඳුර ගන්න පුළුවන්. එතකොට අපි හිතමු තව නැත්තම් ඔයා උදාහරණයක් විදිහට ඔයා ඇඳුමක් ගන්න Google එකේ සර්ච් කරලා බලනවා. ඊට පස්සේ Facebook එකේ ඔයා නිතර එහෙට මෙහෙට යද්දී ඇඳුම් ගන්න පුළුවන් තැන් වල shops වල ඇඩ්වර්ටයිස්මන්ට් එක දිගට සජෙස්ට් වෙන්න කරගන්නවා. මේ තියෙන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල තව එක පැත්තක්. මේ වගේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දැනට එදිනෙදා භාවිතයන් වලට නැතුවම බැරි අංගයක් වෙලා තියෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට මොකක් හරි දෙයකට ප්‍රශ්නයක් අහනොත් උත්තරයක් කරගන්න ප්‍රශ්න අහන්නේ අපි ChatGPT හෝ ඒ වගේ මේ AI tool එකක් පාවිච්චි කරලානේ. මේකත් එතකොට දැන් අපි දැන් ChatGPT වගේ පාවිච්චි කරන හින්දා අපිට දැන් සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන tool එකක් බවට පත් වෙලා තියෙනවා AI කියන එක. එතකොට අපි AI කියන එක ගැන අපි සහ මිනිස්සු කොහොමද මොකක්ද මිනිස්සු කොහොමද දෙයක් අඳුරගන්නේ කියලා අපි නිකන් කල්පනා කරලා බැලුවොත් සාමාන්‍යයෙන් අපි මිනිස්සෙක් දෙයක් අඳුරගන්න උත්සාහ කරන්නේ ඒක ඔබ්සර්ව් කරලා. අපි ඒක හොඳට නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කළා අර අතපත ගාලා එක්ස්පීරියන්ස් එකකින් නැත්තම් තව පොඩ්ඩක් ස්ටඩි කරලා ඒක තේරුම් ගන්න උත්සාහ කළා. අන්න එහෙම ප්‍රැක්ටිස් එකක් නේ අපේ තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි අරගමු මගේ අතේ මෙන්න මේ පෑනක් තියෙනවා. දැන් මෙන්න මේක පෑනක් කියලා කොහොමද ඔයාලා අඳුරගන්නේ? ඒ අඳුරගන්නේ ඔයාලගේ අතීත මතකයක් තියෙනවා. මේ ගැන කලින් ස්ටඩි එකක් කරලා තියෙනවා.
ඒ කියන්නේ ස්ටඩි එකක් නෙමෙයි අතරම ඔයාගේ මතකයක් තියෙනවා මෙන්න මේක පෑනක් කියලා කවුරු හරි කෙනෙක් කියලා දීලා තියෙනවා. ඒකින්ද මෙන්න මේ වගේ උපකරණයක් දැක්කොත් මේ වගේ ටූල් එකක් දැක්කොත් ඒකට පෑනක් කියන්න ඔයාලා පුරුදු වෙලා තියෙනවා. අන්න ඒ දේම තමයි මැෂින් ලර්නින් නැත්නම් ඩීප් ලර්නින් සහ ඔය AI වල ටූල්ස් ගැන මම ඉස්සරහට කතා කරනවා. ඒකෙදි කරන්නේ අන්න ඒ දේම තමයි. ඔයාගේ අර ට්‍රේන් කරපු විදිය, ඔයාගේ මොලේ ට්‍රේන් කරපු විදිය තමයි අනුව තමයි මේක පෑනක් කියලා අඳුරගන්නේ. ඔයාට මේක පොඩි කාලේ නම් මේක පැන්සලක් කියලා උගන්වලා තිබුණා නම් ඔයා මේක අඳුරගන්නේ පැන්සලක් කියලා. අන්න ඒ දේම තමයි AI පාවිච්චි කරාමත් වෙන්නේ. එතකොට එයාට උගන්වපු විදිහට තමයි එයා ට්‍රේන් වෙන්නේ. එයාගේ අතීත මතකය, අතීත එක්ස්පීරියන්ස් එක ගන්න තමයි එයා ඩිසිෂන්ස් අරගන්නේ. එතකොට හියුමන් බිහේවියර් එකටම සමාන. කියන්නේ අපි මිනිස්සෙක් දෙයක් අඳුරගන්න, මිනිස්සෙක් දෙයක් ස්ටඩි කරන්න පාවිච්චි කරන මෙතඩ්ස් තමයි මේකෙදිත් අපි AI විසින් කෘත්‍රිම බුද්ධිය විසින් පාවිච්චි කරලා බලන්නේ. එතකොට මේ තියෙන්නේ AI කියන එකක්. ඒ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඒ කොහොමද ඉගෙන ගන්න පාවිච්චි කරන විදිය මොකක්ද කියලා. එතකොට එයාගේ ඉන්පුට් data වෙන්නේ ඉමේජ් එකක්. එහෙම නැත්නම් මියුසික් එකක්. එහෙම නැත්නම් වීඩියෝ ක්ලිප් එකක්. ටේබල් එකක්. වර්ඩ් ෆයිල් එකක්. එහෙම නැත්නම් PDF එකක්. ඔන්න ඔය වගේ කම්පියුටරයට අඳුර ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවානේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙයාට ඉන්පුට් එකක් විදියට දෙන්නේ. එතකොට මෙයා මේකේ තියෙන පැටර්න් රෙකග්නයිස් කරගන්නවා. මේකේ තියෙන සමානකම් වෙනස්කම් ඔන්න වගේ එකිනෙකට වෙනස් පැටර්න්ස් මෙයා රෙකග්නයිස් කරගන්න උත්සාහ කරගන්නවා. අඳුන ගන්න උත්සාහ කරනවා. අන්න ඒක මත තමයි එයා අවුට්පුට් එකක් දෙන්නේ. එතකොට මෙන්න මේ වගේ ඒකදී නම් මෙන්න මේ වගේ අවුට්පුට් එකක් දෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඒක දිහා බලලා එයා ආපහු සැරයක් එයා ෆීඩ්බැක් එකක් ගන්නවා. මේක හරිද වැරදිද කියලා. අපි මේක වැරදි කිව්වොත් එයා ආපහු සැරයක් කරෙක්ෂන්ස් කරලා අප්ඩේට් කරලා ආපහු ට්‍රේන් වෙන්න උත්සාහ කරනවා. අන්න ඒ එකක්. ඒ කියන්නේ මෙයා අවුට්පුට් එකක් දෙනවා. ඒක හොඳ නරකද කියලා බලලා ආපහු සැරයක් එයා ලර්න් කරගන්නවා. ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එකෙන් ලර්න් කරගෙන අර ඉම්ප්‍රූව්ඩ් ලර්නින් එකක්. අන්තිමට එන රිසල්ට් එක හොඳ ලර්නින් එකක් එක්ක හොඳ ඇකියුරසි එකකින් මෙයාට අඳුරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ සඳහා පුළුවන් තරම් data ලැබෙනවා නම් මෙයාට අඳුරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එක පැන්සලක් නම් මෙයාට දීලා තිබුණේ, එක පෑනක් නම් මෙයාට දීලා තිබුණේ. හිතන්නකො නිල් පාට පෑනක් විතරයි මෙයාට අඳුරගන්න දීලා තිබුණේ ට්‍රේන් කරන්න. ඒතර රතු පාට පෑනක් දුන්නොත් මෙයාට ඒක පෑනක් කියලා අඳුරගන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. මෙයාට පුළුවන් තරම් data දෙන්න තරමට තමයි මෙයාගෙන් accurate result එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ අපි ගත්තොත් මෙන්න මේ රූප සටහනේ පේන විදිහට අපි AI artificial intelligence කියන එක කොටස් තුනකට වෙන් කරලා කතා කරන්න පුළුවන්. එකක් තමයි computer vision, අනිත් එක machine learning, අනිත් එක deep learning. එතකොට මේ තුනම AI artificial intelligence යටතට තමයි වැටෙන්නේ. computer vision කියලා කියන්නේ අර අපේ ඇහැක් වගේ. එතකොට එයාට පුළුවන් මේ දේ දිහා බලලා තේරුම් ගන්න. එතකොට ගොඩක් වෙලාවට වීඩියෝ ක්ලිප්ස් එහෙම නැත්නම් මොනවද ඉමේජ් ඔන්න ඔය වගේ දෙයක් තමයි කම්පියුටර් විෂන් හරහා වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට ඔය හියුමන් ෆේස් ඩිටෙක්ට් කරන ඒවා තියෙන්නේ. අර කැමරාවෙන් අපේ මූණ අයිඩෙන්ටිෆයි කරගන්නවානේ. ඊට පස්සේ ඔය හයිවේ වල වාහන වල නම්බර් ප්ලේට්ස් අඳුරගන්නේ. එතකොට අන්න එතන තියෙන්නේ රියල් ටයිම් ඉමේජ් ප්‍රොසෙසින් සිස්ටම්ස් තියෙන්නේ. එතකොට මේක ගොඩාක් මේ වෙයිදි පාවිච්චි වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අඳුරගන්න, වාහන අඳුරගන්න, ට්‍රැෆික් කන්ට්‍රෝල් කරගන්න, සමහරවිට ඔය මිනරල් ප්‍රොසෙසින් ඉන්ඩස්ට්‍රි එකේදී ඔය මේ පාවිච්චි කරන ඉන්ස්ට්‍රුමන්ට්ස් වල සමහර බිහේවියර්ස් අඳුරගන්න, සමහර වෙලාවට හිතන්නකෝ මිනරල්ස් වෙන් කරගන්න අඳුරගන්න ගොඩක් වෙලාවට ඔන්න ඔය වගේ ටූල්ස් පාවිච්චි වෙනවා. ඊට පස්සේ මැෂින් ලර්නින් කියලා කියන්නේ. මැෂින් ලර්නින් සහ ඩීප් ලර්නින් කියන්නේ ටිකක් වෙනස් සංකල්ප දෙකක්. එතකොට මැෂින් ලර්නින් වලදී අපිට පොඩි සාම්පල්ස් ටිකක් තිබුණා. සාම්පල් ගාන ටිකක් අඩු වුණත් සාමාන්‍යයෙන් 250 300කින් විතර වගේ වුණත් අපිට මේක ට්‍රේන් කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. සාමාන්‍යයෙන් 1000ක් හෝ 1500ක් විතර වගේ අපි කියනවා. හැබැයි මැෂින් ලර්නින් වල පොඩි සාම්පල් ප්‍රමාණයක්
අර 200ට 300ට වඩා වැඩි සැම්පල් ප්‍රමාණයක් තියෙනවා නම් අපිට ඒක ට්‍රේන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඇකියුරසි එකේ සමහරවල් ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි ඩීප් ලර්නින් වලදී පොඩි සැම්පල් ප්‍රමාණයක් දීලා හරියන්නේ ලොකු සැම්පල් ප්‍රමාණයක් දෙන්න ඕන. අනිත් එක තමයි මෙතන මැෂින් ලර්නින් වල ගොඩාක් වෙලාවට අපි ගයිඩ් කරනවා. මෙන්න මේ විදිහට මේවා කරගන්න කියලා. ඩීප් ලර්නින් වලදී එයාම පැටර්න්ස් අඳුරගන්න උත්සාහ කරනවා ඉන් ඩෙප්ත් විදිහට. එතකොට මැෂින් ලර්නින් වලදී කම්පියුටර් එකේ පවර් එක ඕන වෙන්නේ. ඒ කියන්නේ ප්‍රොසෙසින් පවර් එක ටිකක් අඩු වුණාට කමක් නැහැ. හැබැයි ඩීප් ලර්නින් වලදී ප්‍රොසෙසින් පවර් එක සෑහෙන්න වැඩි අරගන්න. එතකොට ගොඩක් වෙලාවට අපේ ඇප්ලිකේෂන්ස් වලදී මැෂින් ලර්නින් තමයි පාවිච්චි වෙන්නේ ඩීප් ලර්නින් වලට සාපේක්ෂව. මැෂින් ලර්නින් වලින් එන රිසල්ට් එකේ ඇකියුරසි එක ආපෝසනයක් වැඩි කරගන්න ඕන තමයි ඩීප් ලර්නින් කියන සංකල්ප වලට යන්නේ. හරි. ඊට පස්සේ මම චුට්ටක් ඔය මැෂින් ලර්නින් වල මේ ඉගෙන ගන්න විදි ගැන මම චුට්ටක් කියලා දෙන්නම්. මොකද මේ අපේ ගොඩක් ඇප්ලිකේෂන්ස් වල AI පාවිච්චි කරන ඇප්ලිකේෂන්ස් වල අපි හදන ඇප්ලිකේෂන්ස් වල තියෙන්නේ මේ ඩීප් ලර්නින් වලට වඩා මැෂින් ලර්නින් පාර්ට් එකේ හින්දා. ඒතර මැෂින් ලර්නින් එක අර සුපර්වයිස් ලර්නින් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාට උගන්වනවා. මෙන්න මේක තියෙනවා නම් මෙන්න මෙහෙම වෙන්න ඕන කියලා. දැන් උදාහරණයක් විදියට අපි අර නර්සරි එකේදී අපි පෙර පාසල් කාලේදී අපිට පොඩි කාලේ උගන්වනවානේ මෙන්න මෙහෙම තියෙනවා නම් මේ අකුර අයන්න. මේ අකුර මොකක් හරි බයන්න. මේ අකුර ලයන්න. අන්න ඒ විදිහට හැඩතල උගන්වනවානේ. ඊට පස්සේ ඒ හැඩතලේ වෙන තැනක අපි දැක්කොත් ඒක මෙන්න මේ අකුරයි කියලා අපිට අඳුර ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවානේ. ඒ කියන්නේ ටීචර් අපිව සුපර්වයිස් කරනවා. ටීචර් අපිට ගුරුවරයා අපිට කියලා දෙනවා මෙන්න මේ තියෙන්නේ මේකයි කියලා. අන්න ඒක අනුව අපි ඉගෙන ගන්නවා. අන්න ඒ සමානම කන්සෙප්ට් එකක් තමයි මේ සුපර්වයිස් ලර්නින් එක ඇතුලේ තියෙන්නේ. ඒතර සුපර්වයිස් ලර්නින් එක ඇතුලේදී අපි මෙයාව ගයිඩ් කරනවා. කම්පියුටර් එක ගයිඩ් කරනවා. මෙන්න මේ වගේ කන්ඩිෂන් එකක් තිබුණොත් මෙන්න මේ වගේ දෙයක් දාගන්න. මෙන්න මේකේ කන්ඩිෂන්ස් විදියට සලකන්න මෙන්න මේ දේවල් විතරක්. දැන් හිතන්නකෝ ඉමේජ් එකක් දුන්න කියලා. ඉමේජ් එක කලර්ස් ටික සලකන්න. මොකද RGB කලර් කොම්පොසිට් එක සලකන්න. ඊට පස්සේ එහෙම නැත්නම් ටෙක්ස්චර් එක සලකන්න. එහෙම නැත්නම් ඕකේ hue saturation tone එක සලකන්න. ඔන්න ඔය වගේ අපිට මෙන්න මේ දේවල් ටික සලකන්න. edges detect කරගන්න. ඒ කියන්නේ image වල තියෙන අර photos වල තියෙන edges detect කරගන්න. ඔන්න ඔය වගේ අපිට කියන්න පුළුවන් මෙන්න මේ දේවල් ටික සලකලා බලලා මෙන්න මේකෙන් final result එක අරගන්න උත්සාහ කරන්න කියලා. ඒ කියන්නේ අපි train කරනවා මෙයාව. ඊට පස්සේ unsupervised classification එක. දැන් මේ ෆොටෝ එකෙත් පේනවනේ නිකන් ජෙම්ස් ටිකක් එහෙට මෙහෙට දීලා තියෙනවා. එතකොට ඉස්සෙල්ලම එයා කලර් එකෙන් මේ කැටගරයිස් කරන්න උත්සාහ කරයි. ඊට පස්සේ හැඩතල වලින් කැටගරයිස් කරන්න උත්සාහ කරයි. ඒ කියන්නේ මෙතෙන්දී අර මෙයාට ගයිඩ් කරන්නේ නැහැ. නිකම්ම සාම්පල් ටික දීලා මේවයි තියෙන වෙනස්කම් අඳුරගන්න උත්සාහ කරන්න කියලා කියනවා. ඇත්තටම මේ unsupervised classification එක ටිකක් තරමක් දුරට සමානයි ඩීප් ලර්නින් සංකල්පයට. හැබැයි ඩීප් ලර්නින් වල මීට වඩා ගොඩාක් ලොකු ඒ කියන්නේ අපි කියනවා ලේයර්ස් ගොඩක් තියෙනවා කියලා. ඇතුලේ වෙන සිස්ටම් එකේ එකිනෙකට වෙනස් ලේයර්ස්. මම වෙන ෆොටෝ එකක් පෙන්නන්නම් ඊළඟට මේ ඩීප් ලර්නින් ගැන කතා කරද්දී අර මේ unsupervised classification එකේ අර ඉහළම අවස්ථාවක් තමයි ගොඩක් වෙලාවට අපි මේ ඩීප් ලර්නින් වලදී පාවිච්චි වෙන්නේ. හරි. එතකොට මේකෙදි තියෙන්නේ වාසිත් තියෙනවා මේකේ තියෙන අවාසිත් තියෙනවා. එතකොට අපිට මේකේ තියෙන වාසිය තමයි සමහරවිට අර මිනිස්සෙකුට අඳුරගන්න බැරි පැටර්න්ස් තියෙනවනේ. අන්න ඒ කියන්නේ මිනිස්සෙක් මෙතෙක් කල අඳුරගන්න උත්සාහ නොකරපු පැටර්න්ස් මෙන්න මේක හරහා මෙයාට අඳුරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේකේ තියෙන අවාසිය තමයි සමහර වෙලාවට හරි උදාහරණයක් විදිහට දුන්නා කියමු අපි පෑනක් සහ පැන්සලක් වෙන් කරලා අඳුරගන්න පෑන් වර්ග දෙනවා 200ක් 300ක් විතර වගේ කෙනෙකුට වෙනස් පාට වර්ග වලින් පැන්සලුත් අපි දෙනවා අපි පැන්සලෙත් අර බාහිර කවරේ ඒ කියන්නේ ග්‍රැෆයිට් කූර ඒ කියන්නේ කූර කළු පාටයි හැබැයි අර මේ පැන්සලේ අපි උදාහරණයක් විදිහට මේ පැන්සල් දෙකක් ගමුකෝ මෙන්න මේ පැන්සල් දෙකේ පාට දෙකක් නේ තියෙන්නේ මෙන්න මේ වගේ පාට දෙකක් තියෙන ඔක්කොම පැන්සල් ටිකකුයි පෑනුයි එකට දැම්මොත් මෙයා සමහරවිට කැටගරයිස් කරන්න පුළුවන් අර පාට අනුව බාහිර පාට අනුව පැන්සලුයි පෑනුයි දෙකම එක කැටගරි එකකට දාලා අඳුර ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඒකේ හොඳ සහ නරක දෙකම තියෙනවා. සමහර අවස්ථා ගැන අපි ඇප්ලිකේෂන් එක අනුව අපි භාවිතා කරන්න යන දේ අනුව අපි මේ දේ තීරණය කරගන්න ඕන අපි පාවිච්චි කරන්නේ සුපර්වයිස් ක්ලාසිෆිකේෂන් එකක්ද අන්සුපර්වයිස් ක්ලාසිෆිකේෂන් එකක්ද කියලා. ඊට අමතරව රේන්ෆෝස්මන්ට් ලර්නින් එකක් තියෙනවා.
රේන්ෆෝස්මන්ට් ලර්නින් එකක් කියලා කියන්නේ අපි එයාට රිවෝඩ්ස්, ඒ කියන්නේ හොඳ දෙයක් කරොත් හොඳයි කියලා. අපි පොඩි කාලේ නරක දෙයක් කරොත් අපිට බනිනවා. එහෙම නැත්නම් අපේ ගුරුවරු හෝ නැත්නම් අපේ දෙමව්පියෝ අපිට ගහලා කියනවා මේ දේ කරන්න එපා කියලා. එතකොට අපි තේරුම් ගන්නවා මේ වගේ දෙයක් කරොත් ආපහු මට බැනුම් අහන්න වෙනවා. ආපහු මට ගුටි කන්න වෙනවා. ඒකෙන් මම මේ දේ කරන්න ඕනේ නැහැ කියලා අවබෝධයක් එනවනේ. අන්න එහෙම දෙයක් තමයි මෙන්න මේකෙදිත් වෙන්නේ. එතකොට අපි අරගත්තොත් මේකෙන් මොකක්ද උදාහරණයක් විදිහට අපි කරගමු. සාමාන්‍යයෙන් ඔය හැමෝටම මතක ඇති අර ඉස්සර ආපු මේ Nokia ෆෝන් වල තිබුණ අර ණයගේ ගේම් එකක්. ඒ ණය ස්ක්‍රීන් එක දිගේ එහාට මෙහාට අරගෙන යන්න ඕන අර බල්ගේ ගෑවෙන්නේ නැති වෙන්න. අන්න ඒකම මෙන්න මේකේ මොකක්ද reinforcement learning එකක් විදිහට මෙයාට දෙන්න පුළුවන්. එතකොට කම්පියුටර් එක මේ ගේම් එක දීලා කියනවා ගේම් එක ප්ලේ කරන්න කියලා. එතකොට එයා දන්නේ නැහැ මොකද්ද මේකේ වෙන්නේ කියලා. එතකොට එයා මොකද කරන්නේ? ඒ ණය එහාට මෙහාට අරන් ගිහිල්ලා ස්ක්‍රීන් එකේ එජ් එක වැදුන ගාම ගේම් එක ඕවර්, ගේම් ඕවර් කියලා එනවා. එතකොට එයා අඳුර ගන්නවා හරි මේකේ වැදුනොත් අවුලක් තියෙනවා කියලා. ඊට පස්සේ ආපහු රැන්ඩම්ලි වෙනවා. ආපහු එජ් එක වදිනවා. එතකොට එයා තේරුම් ගන්නවා එජ් එක වදන්නේ නැතුව මම මේක කරන්න ඕනේ කියලා. ඊට පස්සේ එයාගේ එහෙම ඇවිල්ලා එයාගේ ආපහු සැරයක් ටේල් එකේ ඒ කියන්නේ එයාගේ වල්ගේ වදිනවා. එතකොට ආපහු ගේම් එක ඉවර වෙනවා. එතකොට එයා තේරුම් ගන්නවා ආපහු මේක වල්ගේ වදින්නත් හොඳ නැහැ කියලා. අන්න එහෙම ට්‍රයල් ඇන්ඩ් එරර්. එතකොට මේක 1000ක් 2000ක් විතර වගේ එක දිගට එක දිගට රන් කරාට පස්සේ තමයි මෙයා තේරුම් ගන්නෙ මෙන්න මේකේ අවුලු මේ වගේ දෙයක් කරොත් වරදිනවා මේ වගේ දෙයක් කරොත් වරදිනවා මෙන්න මේක තමයි යන්න ඕන පාත් එක කියලා. ඔන්න ඔය විදිහට හදාගෙන අන්තිමට එයා ඩිසයිඩ් කරලා මොඩල් එකක් දෙනවා මෙන්න මේ විදිහට යන්න හැම විස්සෙම මෙන්න මේ විදිහට යන්න කියලා. එයාම අයිඩෙන්ටිෆයි කරගෙන එයාම පාත් මේ යන්න ඕන විදිහක් අයිඩෙන්ටිෆයි කරගන්නවා අන්නේ ගේම් එකේ. අන්න එහෙම දෙයක් තමයි මේ අර reinforcement learning කියලා කියන්නේ. එතකොට අපි පාවිච්චි කරන ඔය මේ ඉගෙන ගන්න පාවිච්චි කරන මෙතඩ්ස් තමයි කම්පියුටර් එකත් පාවිච්චි කරන්නේ. ඊළඟ මෙතඩ් එක තමයි semi supervised learning. එතකොට ඒක supervised unsupervised දෙකේ අතරමැද කොටසක් තියෙන කොටසක් ට්‍රේන් කරලා ඉතිරි ටික මෙයාටම අයිඩෙන්ටිෆයි කරගන්න දෙන්න උත්සාහ කරන එකක් තමයි මේ semi supervised learning එකේදී වෙන්නේ. එතකොට අපි මම කලින් කිව්වා වගේ මේ තියෙන්නේ අපේ ඩීප් ලර්නින් ප්‍රොසෙස් එකක්. ඩීප් ලර්නින් ප්‍රොසෙස් එකක් සාමාන්‍යයෙන් අර හියුමන් බ්‍රේන් එකකටම සමාන කරලා තමයි අපි සලකන්නේ. අපි දන්නවානේ අපි මොළේ තියෙනවා නියුරෝන කියලා. නියුරෝන අතර කමියුනිකේෂන් එකක් වෙනවා. ඒ කමියුනිකේෂන් එකක් වෙන එකේ නියුරෝන අතර තියෙන කමියුනිකේෂන් එකත් එක්ක තමයි අපි යම්කිසි දෙයක් මොළෙන් අඳුර ගන්න උත්සාහ කරන්නේ. මේ නියුරෝන අතර අපි නියුරෝන් ලක්ෂයක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මිලියන ගාණක් අතර කමියුනිකේෂන් එකක් කරලා තමයි ෆයිනල් ඩිසිෂන් එකට එන්න උත්සාහ කරන්නේ. ඒ දේම තමයි මේකෙදිත් කරන්න උත්සාහ කරන්නේ මේ ඩීප් ලර්නින් ප්‍රොසෙස් එකේදී. මේ යට තියෙන ෆොටෝ එකේ පේනවා ඇති මේ නිල් පාට ලයින්ස් ටිකක් තියෙන නියුරල් නෙට්වර්ක්ස් කියලා. ඒ ඇත්තටම එයාලා පාවිච්චි කරන්නේ නියුරල් නෙට්වර්ක්ස් කියලා. කියන්නේ නියුරෝන හා සම්බන්ධ වගේ මේකේ තියෙන නියුරල්ස් නෙට්වර්ක් එක කරහා තමයි මේකෙදී අපි අඳුර ගන්න උත්සාහ කරන්නේ. ඒකෙදි ඉන්පුට් ඩේටා දුන්නාට පස්සේ එයා අරිට වඩා අපි කලින් කතා කරපු මැෂින් ලර්නින් එකට සාපේක්ෂව මෙයා ඉන් ඩෙප්ත් පැටර්න්ස් අඳුර ගන්න ගොඩාක් උත්සාහ කරනවා. මේ නිල් පාට ඒවට තමයි මේ අපි එකිනෙකට වෙනස් ලේයර්ස් කියලා කියන්නේ. ඒතර මේ ලේයර්ස් ගන්න වැඩි වෙන්න මේකේ ලබා දෙන ඇකියුරසි එක වැඩි වෙනවා. ඇත්තටම මේ සාමාන්‍යයෙන් අර මේ ඩීප් ලර්නින් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් බ්ලැක් බොක්ස් එකක් වගේ තමයි කියලා කියන්නේ. කියන්නේ ඇතුළත වෙන දේ අන්තිමට ඇතුළතදී වෙලා තියෙන දේ සාමාන්‍යයෙන් අර මිනිස්සෙකුට ප්‍රෙඩික්ට් කරගන්න බැරි මට්ටමකට යන අවස්ථා තියෙන්න පුළුවන් සමහර වෙලාවට. අන්න ඒ වගේ මට්ටමකටම මේකේ ඇනලිසිස් පාර්ට් එකක් කරනවා. අන්න ඒකෙන් තමයි මේකට අපි ඩීප් ලර්නින් කියලා කියන්නේ. හරි. එතකොට මේ තියෙන නිකම් පොඩි උදාහරණයක් විදිහට දාලා තියෙන්නේ. එතකොට ජෙම් එකක් දීලා තියෙනවා. ඒ ජෙම් එකේ මේ ඩීප් ලර්නින් පාවිච්චි කරාට පස්සේ ඒකේ පැටර්න්ස් අඳුරගෙන එකිනෙකට වෙනස් ලේයර්ස් ගොඩාක් පාවිච්චි කළා තමයි එයා මෙයා natural safari කියලා විදිහට අවුට්පුට් එකක් විදිහට දීලා තියෙන්නේ. එතකොට layer 1 එක edges කියලා දෙනවා. layer 2 එක shapes and colors. ඊට පස්සේ layer 3 එක microscopic patterns. ඔය ඔක්කොම layers අඳුරගෙන තමයි මෙයා
natural sapphire එකක් විදිහට මේ අඳුර ගන්න උත්සාහ කරන්නේ. ඒතරකොට එකිනෙකට වෙනස් layers ගොඩාක් consider කරනවා deep learning එකේදී. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ deep learning එකට මම කලින් කිව්වා වගේ වැඩි ප්‍රමාණයක් processing power එකක් ඕන වෙනවා. සාමාන්‍ය කම්පියුටර් එක මේක රන් කරගන්න බෑ. ඊට අමතරව සාම්පල් ප්‍රමාණය විශාල සාම්පල් ප්‍රමාණයක් මෙයාට දෙන්න වෙනවා එකපාරකට ඇනලිසිස් එකට. ඒතර සාම්පල් ප්‍රමාණය අඩු වුණාට පස්සේ මෙයාගේ ඇකියුරසි එක අඩු වෙන්න පුළුවන්. අනිත් එක හැමතිස්සෙම මතක තියාගන්න මෙයා දෙන්නේ මෙන්න මෙච්චර percentage එකකට accurate model එකක් කියලා තමයි result එක දෙන්නේ. මෙච්චර 98ක් මේක accuracy එකක් තියෙනවා කියලා තමයි මෙයා prediction එක දෙන්නේ. final result එක දෙන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය deep learning හෝ machine learning හෝ නැත්නම් computer vision වලදී පාවිච්චි වෙන්නේ. දැන් අපි chat GPT පාවිච්චි කරලා chat GPT එකේ හැමතිස්සම යටින් ලියලා තියෙනව නේද? chat GPT එකට වර්ධින්න පුළුවන් කියලා. ඒ chat GPT එකට වර්ධින්න පුළුවන් කියලා ලියලා තියෙන්නේ. මෙතෙන්දී අපි දෙන දත්ත අනුව එයාගේ ළඟ තියෙන data process කරලා දෙන result එකේ වෙනස්කම් වෙන්න පුළුවන් හින්දා. හරි. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් අපි මනුෂ්‍යයෙක් පාවිච්චි කරලා දෙයක් කරන්න උත්සාහ කරොත් එයාගේ තියෙන මොනවද තියෙන ප්‍රශ්න human errors වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ එයාගේ තියෙන ඒ දවසේ තියෙන condition එක අනුව එයා බෙහෙසටපත් වෙලා නම් සමහරලාට හරියට carelessly මේක බැලුවා නම් එතකොට එයාට වරදින්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. ඊට පස්සේ fraud ඒ කියන්නේ වංචාවක් කරන්න පුළුවන්. එයාට හිතලා වංචාවක් කරනවා නම් අර synthetic gemstone එකකට natural කියලා දෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ මේක ස්කිල් එක මත ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ එයාගේ එක්ස්පීරියන්ස් එක, ඒ පුද්ගලයාගේ එක්ස්පීරියන්ස් එක මත සහ එයාගේ ස්කිල්ස් මත මේ ෆයිනල් රිසල්ට් එක ඩිපෙන්ඩ් වෙනවා. අනිත් එක වෙලාව. මෙයා සෑහෙන වෙලාවක් අරගන්න පුළුවන් මේකේ තියෙන ෆීචර්ස් ටික අඳුරගන්න. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. මෙච්චර ලොකු කාලයක් අරගන්න පුළුවන් මෙයා. මෙන්න මේ වගේ දේවල් හින්දා තමයි මිනිස්සු අර මනුෂ්‍යයා වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් කෘත්‍රිම බුද්ධියකට යන්න ඉස්සරින්ම උත්සාහ කරේ. හරි. ඊට පස්සේ අපි කොහොමද ෆියුචර් එකේ ජෙමොලොජි ෆියුචර් එක මොකක්ද මේ AI එක කියන එක අපි චුට්ටක් සලකලා බලමු. හරි. මේකෙදි ඉස්සෙල්ලා මම කියන්නම් අපි ජෙම් ලැබ් එකකට රෆ් ජෙම් එකක් අරන් ගියා කියලා හිතන්නකෝ. රෆ් ජෙම් එකක් ජෙම් ලැබ් එකට අරන් ගියට පස්සේ එයාලා මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලම එයා කිව්වොත් මේකේ රෆ් ෆෝම් එකේම අපිට වෙන කිසිම දෙයක් කරන්න නැතුව මේ විදිහටම හොයලා බලන්න කියලා. එයා ඉස්සෙල්ලම මොකද්ද කරන්නේ? ස්පෙસિෆික් ග්‍රැවිටි එක සාපේක්ෂ ඝනත්වය හොයන්න පුළුවන්. ඊට පස්සේ ස්පෙක්ට්‍රොස්කෝප් එකෙන් ස්පෙක්ට්‍රම් එක චෙක් කරලා බලන්න පුළුවන්. වර්ණාවලිය චෙක් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද පොලරිස්කෝප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට UV ලයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ සීමිත උපකරණ ටිකක් විතරයි අපිට රෆ් ජෙම් එකක් අරන් ගියොත් චෙක් කරලා බලන්න වෙන්නේ. එහෙම කරගන්න බැරි වුණොත් අපි ගොඩක් වෙලාවට උත්සාහ කරනවා මොකද්ද රාමන් ස්පෙක්ට්‍රොස්කෝපි එකකට යන්න. සමහර රාමන් වල පුළුවන් රෆ් ජෙම්ස් චෙක් කරලා බලන්න. එතකොට අරකින් ඩිසිෂන් එකක් ගන්න බැරි වුණොත් අර සරල උපකරණ වලින් ඩිසිෂන් එකක් ගන්න බැරි වුණොත් රාමන් ස්පෙක්ට්‍රොස්කෝපි එකට යනවා. අන්න එහෙම තමයි අපි රෆ් ජෙම් එකක් අඳුරගන්න උත්සාහ කරන්නේ. ඒ ටිකෙන් කොහොමදවත් බැරි වුණොත් කියනවා මේ රෆ් ෆෝම් එක අඳුරගන්න බෑ. මේකට ෆැසට් එකක් දාන්න එන්න කියලා. එතකොට අපිට පුළුවන් රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් එක පාවිච්චි කරලා ජෙම් එක අඳුරගන්න පුළුවන් කියලා කියනවා. ඕක තමයි රෆ් ජෙම් එකක් ලැබ් එකකට අරන් ගියොත් පාවිච්චි කරන ප්‍රොසෙස් එක. කට් ඇන්ඩ් පොලිෂ් ජෙම් එකක් අරන් ගියා කියලා හිතන්නකෝ. කට් ඇන්ඩ් පොලිෂ් ජෙම් එකක් අරන් ගියොත් ඉස්සෙල්ලාම අපි චෙක් කරලා බලන්නේ මොකද්ද මේ රිෆ්‍රැක්ටිව් මීටර් එකේ. ඒකෙන් පාවිච්චි කරන්නේ වර්ධනාංකය රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් එක චෙක් කරලා බලනවා. ඊට පස්සේ අර මම කලින් කිව්ව උපකරණ ටික ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඊට අමතරව අර මෙතන තියෙනවා වගේ මයික්‍රොස්කෝප් එකක් පාවිච්චි කරලා ජෙමොලොජිකල් මයික්‍රොස්කෝප් එකක් පාවිච්චි කරලා ඒකේ ට්‍රීට්මන්ට්ස් අඳුරගන්න උත්සාහ කරනවා. ඒක සින්තටික්ද නැචරල්ද එහෙම නැත්නම් කී ට්‍රීට් කර දෙයක්ද නැද්ද කියලා අඳුරගන්න උත්සාහ කරනවා. හැබැයි ඒකටත් අඳුරගන්න බැරි අවස්ථා තිබුණා. ඒ කියන්නේ දන්නවා මයික්‍රොස්කෝප් එකකින් ඉන්ක්ලූෂන්ස් බලා ගන්න පුළුවන් මට්ටමක තිබුණ නැති වුණොත් ආපහු සැරයක් අපිට ඩිපෙන්ඩ් වෙනවා ඇඩ්වාන්ස් ඉන්ස්ට්‍රුමන්ට්ස් මත. එතකොට ඒකදී අපිට පාවිච්චි කරන්න පුළුවන් XRF එකක්, LAIC PMS එකක්, එහෙම නැත්නම් FTIR එකක්, Raman spectroscopy ඔය වගේ දැනට පාවිච්චි වෙන ඇඩ්වාන්ස් ඉන්ස්ට්‍රුමන්ට්ස් පාවිච්චි කරන්න වෙනවා මේකෙදී.
මේකේ තියෙන ෆීචර්ස් ටික මොකක්ද කියලා අඳුරගෙන ගලේ ට්‍රීට්මන්ට්ස් ටික කියා ගන්න. හරි. මේකනේ දැන් අපි දැනට අපි දන්න ප්‍රොසෙස් එක ජෙම් ඉන්ඩස්ට්‍රි එකේ ජෙම් ලැබ් එකකට සාම්පල් එකක් අරන් ගියොත් මෙන්න මේක තමයි ප්‍රොසෙස් එක ෆලෝ කරන්නේ. හරි. දැන් අපි උත්සාහ කරන්නේ අන්න ඒ දේම AI වලට පාවිච්චි කරලා දෙන්න උත්සාහ කරන්නේ. හරි. දැන් අපි බලමු මේ අර ලොකු කතිකාවතක් ගියපු ප්‍රශ්නය. ඔව්. දැන් මේකේ මේ ඔයාලට මේ පේන ෆොටෝ එකේ තියෙනවා ලෝකෙටම එකයි මැණික් හොයන්න අලුත් මෙවලමක් කියලා. ඊට පස්සේ මෙයා කියනවා ලෝකේ පළවෙනි වතාවට මැණික් හඳුනා ගැනීමට AI සිස්ටම් එකක් නිර්මාණය කරන්නේ එයා කියලා. ඊට පස්සේ මෙයා පාවිච්චි කරනවා කියලා තියෙනවා ස්පෙක්ට්‍රස්කෝප් එකක්. මම මේ රවුන්ඩ් කරලා තියෙන රතු පාටින් ස්පෙක්ට්‍රස්කෝප් එකක් වර්ණාවලිය සමග සම්බන්ධ වෙන ස්මාර්ට් ඩිවයිස් එකක්. හරි. මෙන්න මේ ඉන්ෆෝමේෂන්ස් ටික විතරක් ඇති මෙයා කරන දේ ගැන අයිඩියා එකක් ගන්න. හරි. ඔයාට ඔය දැන් ජෙම් ගැන දන්න කට්ටියනේ හැමෝම ගොඩක් අය දැන් කොහොමද සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිපුරම ඉන්නේ ජෙම් බිස්නස් කරන අයටත් වඩා ජෙම් උගන්නන අයනේ. දැන් මම හිතන්නේ ලංකාවෙන් 90ක් විතර වගේ ඉන්න ජෙම් උගන්නන අය 10ක් විතර වගේ තමයි ජෙම් ඉගෙන ගන්න අය ඉන්නේ. දැන් ඒතකොට මේ 10ක් ජෙම් ඉගෙන ගන්නනේ තියෙන්නේ. එතකොට ඔයාලා ගැන ඔයාලා හැමෝටම අවබෝධයක් ඇතිනේ ස්පෙක්ට්‍රස්කෝප් එක කියන්නේ මොකක්ද කියලා. හරි. ස්පෙක්ට්‍රස්කෝප් එකෙන් මම රෆ් ජෙම් එකක් දෙනවා ඔයාට. නැත්නම් කට් ඇන්ඩ් පොලිෂ් එකක් දුන්නා කියන්නකෝ. සින්තටික් සෆා එකක් දෙනවා. සින්තටික් සෆා එක සින්තටික් ද නැචරල් ද නෙමෙයි. අඩු ගානේ සෆා එකක්ද කියලා ස්පෙක්ට්‍රස්කෝප් එකේ ස්පෙක්ට්‍රම් එකෙන් අඳුර ගන්න පුළුවන් මට්ටමක් තියනවාද? අන්න එතකොට ඒක පාවිච්චි කරලා විතරක් ජෙම් එකක් අඳුර ගන්න පුළුවන් ද බැරිද කියලා ඔයාලට අවබෝධයක් තියෙනවා. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ ඉන්ස්ට්‍රුමන්ට් එක හරිද වැරදිද මේ ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. එතකොට ස්පෙක්ට්‍රස්කෝප් එක කියන්නේ මම අර කලින් කතා කරා ඉන්ස්ට්‍රුමන්ට්ස් සෑහෙන ප්‍රමාණයක්. හැබැයි ඒ ඉන්ස්ට්‍රුමන්ට් සෑහෙන ප්‍රමාණයකින් බොහොම නැරෝ ඩවුන් වෙච්ච ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරක් පාවිච්චි කරලා ජෙම් එකක් අඳුරා ගන්න උත්සාහ කිරීමක් තමයි මෙතෙන්දි වෙන්නේ. ඒතර මම මේකෙදි කියන්නේ පාවිච්චි කරන්න අඳුර ගන්න පුළුවන්ද බැරිද කියලා ඔයාලටම ඩිසයිඩ් කරන්න පුළුවන් මේක කොච්චර ඇකියුරේට්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්ද කියලා. ඒතර ස්පෙක්ට්‍රස්කෝප් එක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ එලිමන්ට්ස් අඳුරගන්න. ඒතර එලිමන්ට්ස් තියෙනවා. එකිනෙකට වෙනස් මූල ද්‍රව්‍ය තියෙනවා නම් එකිනෙකට වෙනස් ඇබ්සෝර්ප්ෂන්ස් ලයින්ස් පෙන්නනවා. අන්න ඒ ඇබ්සෝර්ප්ෂන්ස් පැටර්න්ස් අනුව මේක ඇතුලේ තියෙන එලිමන්ට්ස් ගැන කියන්න පුළුවන්. මේකේ තියෙන මූල ද්‍රව්‍යයන් ගැන අදහසක් ගන්න පුළුවන්. හැබැයි වර්ගය කියන්න ගියොත් සෑහෙන ලොකු අමාරුවක වැටෙනවා මේක පාවිච්චි කළා. එතකොට සමහරලාට ස්පෙක්ට්‍රස්කෝප් එකේ වාසියක් තියෙන්න පුළුවන්. සමහර ගානස් වර්ග වෙන් කරලා අඳුර ගන්න ස්පෙක්ට්‍රස්කෝප් එක විතරමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. සමහරලාට සර්කන් වගේ ජෙම් එකක් අඳුර ගන්න නම් ස්පෙක්ට්‍රස්කෝප් එක තමයි හොඳම උපකරණය පාවිච්චි කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි සමහර වෙලාවට ස්පෙක්ට්‍රස්කෝප් එක විතරක් දුන්නොත් ජෙම් එකක් අඳුර ගන්න පුළුවන්ද? ඔයාලා ජෙම් ගැන දන්නේ හින්දා ඉගෙනගෙන තියෙන හින්දා මම හිතනවා මේක උත්තරයක් ඔයාලම දෙන්න පුළුවන් කියලා. මම මේක තවදුරටත් මේක ක්‍රිටිසයිස් කරන්න යන්න උත්සාහ කරන්නේ නැහැ. මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒක ඔයාලට අවබෝධයක් එනවනේ. අනිත් එක මෙයා කියනවා මේක ලෝකේ හදපු පළවෙනි ජෙම් අයිඩෙන්ටිෆිකේෂන් AI පාවිච්චි කරලා හදපු සිස්ටම් එක කියලා. එතකොට මේ ළඟදී අපි යුනිවර්සිටි එකේ වර්ක්ෂොප් එකකුත් කරා. මේ ඔයාලට මේ පේනවා ඇති. මෙන්න මේ ඒ අවස්ථාවේදී දැනට සිංගප්පූර් කම්පැනියක් හා සම්බන්ධ වෙලා කරන ලංකාවේ තියෙන එක ජෙම් ලැබ් එකක් සම්බන්ධ වෙලා තමයි මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යන්නේ. ඒතර මේ එයාලා හදපු ඉන්ස්ට්‍රුමන්ට් එක ක්‍රෝම කියන උපකරණය. ඒකෙදි කරන්නේ ජෙම් එකක් අපි මේ උපකරණය ඇතුළට ජෙම් එක මවුන්ට් කරලා ඇතුළට දාලා ඒකේ මැපින් පාර්ට් එකක් කරන 3D වීඩියෝ ක්ලිප් එකක් අරගෙන මේක ඇතුළේ තියෙන ඉන්ක්ලූෂන්ස් ටික 100%ක් මෙන්න මේ පොසිෂන් එකේ මේ ඉන්ක්ලූෂන් එක තියෙනවා. මේ පොසිෂන් එකේ මේ ඉන්ක්ලූෂන් එක තියෙනවා කියලා මෙයාලා මැපින් පාර්ට් එකක් කරනවා. හිතන්නකෝ මේ ඉන්ස්ට්‍රුමන්ට් එකට ඔයා මේ ලංකාවේදී ජෙම් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ ජෙම් එක විකුණනවා වෙන රටකට. උදාහරණයක් විදිහට අපි හිතමු USA වලට විකුණනවා කියලා. USA වලත් මේ ඉන්ස්ට්‍රුමන්ට් එක තියෙනවා නම් එයත් මේ ඉන්ස්ට්‍රුමන්ට් එකම පාවිච්චි කරලා මේක ස්කෑන් කරන්න උත්සාහ කරනවා. එතකොට මේ හැම ගලකම ඩේටාබේස් එකක් මෙයාලගේ ක්ලවුඩ් සිස්ටම් එකක තියෙනවා. ඒ කියන්නේ ක්ලවුඩ් ස්ටෝරේජ් එක තියෙනවා. එතකොට
මෙයා ඒ දැන් ලංකාවේ චෙක් කරපු එකේ data ටික ඔක්කොම මෙයාලගේ storage වල තියෙන cloud storage වල. එතකොට අර USA වලදීත් මේකම චෙක් කරොත් මේ උපකරණයට පුළුවන් හරි මේක කලින් චෙක් කරපු ගලක් තමයි මේක චෙක් කරේ මේ දවසේ මෙන්න මේ රටේ මෙන්න මේ කන්ඩිෂන් එකේ යට චෙක් කරලා තියෙනවා කියලා ඩීටේල්ස් ටිකක් ලබා දෙන්න. ඊට අමතරව මේ උපකරණයේ තියෙන අර මම කියන්නේ ඉමේජස් ටිකක් ගන්නවා කියලා. මේ ඉමේජස් වලින් නැචරල්ද සින්තටික්ද හීටඩ්ද අන්හීටඩ්ද කියලා අඳුර ගන්න මෙයාලගේ සිස්ටම් එකක් හදලා තියෙනවා. එතකොට ඒ ෆීචර්ස් වෙන වෙනම අඳුර ගන්න unheated නම් unheated වලට මෙන්න මේ වගේ තමයි ෆීචර්ස් එන්න ඕන කියලා මෙයාලා කරලා තියෙන්නේ supervised learning part එකක්. එතකොට supervised learning part එක මෙන්න මේ ෆීචර්ස් තියෙනවා නම් මෙන්න මේකයි. මෙන්න මේක නම් මේකයි කියලා කලින් ට්‍රේන් කරලා තියෙනවා. unknown sample එකක් දුන්නාට පස්සේ එයා වඩාත්ම ගැලපෙන්නේ මොකටද කියලා මේකෙදි අඳුර ගන්න උත්සාහ කරනවා. ඇත්තටම එතකොට මේ තියෙන්නේ AI පාවිච්චි කරලා දැනට ඩෙවලොප් කරගෙන යන උපකරණ. එතකොට ලෝකේ තියෙන පළවෙනි උපකරණයක් නෙමෙයි අර කලින් කියපු පුද්ගලයා කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අන්න එක තමයි. අර මිනිස්සු හැමතිස්සෙම මේ අන්දන් උත්සාහ කරනවා ලංකාවේදී නම් මේක සෑහෙන්න වැඩි. අනිත් රටවලත් මේක තියෙනවා. තව හොඳම උදාහරණයක් තමයි මෙන්න මේක සමහරවිට මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ඔයාලා සල්ලි දීලා අරගෙනත් ඇති. මේක රිෆ්‍රැක්ටෝමීටර් එකක් විදිහට තමයි එයාලා සජෙස්ට් කරලා තිබුණේ. මේක ලංකාවේ නම් නෙමෙයි හදලා තියෙන්නේ. සිංගප්පූරු කම්පැනි එකක්. මෙන්න මේක තමයි උපකරණය. එතකොට රිෆ්‍රැක්ටෝමීටර් එක අඳුර ගන්න රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් එක අඳුර ගන්න ජෙම් එක මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි එයාලා කියන්නේ. මෙන්න මෙතන ජෙම් එක තිබුවට පස්සේ මෙන්න මේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් එක. ප්‍රශ්නේ තියෙන්නේ මේ උපකරණයට පුළුවන් එක වැලියු එකක් විතරයි අඳුර ගන්න. එක වැලියු එකයි අඳුර ගන්න. ඒතර ඔයාලා දන්නවා ජෙම්ස් වල ඇනයිසෝට්‍රොපික් සහ අයිසෝට්‍රොපික් කියලා වර්ග දෙකක් තියෙනවා. අයිසෝට්‍රොපික් වල විතරයි එක වැලියු එකක් දෙන්නේ. ඇනයිසෝට්‍රොපික් වල වැලියුස් දෙකක් දෙනවා. ඒතර වැලියුස් දෙකකින් අඳුර ගන්න උත්සාහ කරන ජෙම් එකක් තනි වැලියු එකකින් පාවිච්චි කරලා මේ වගේ උපකරණයකින් අඳුර ගන්න පුළුවන්. බැහැනේ. එතකොට මේක ඇත්තටම මේක 120ක විතර වගේ ඇකියුරසි එකකින් ජෙම් එකක් අඳුර ගන්න පුළුවන්. හැබැයි මෙයාලා ප්‍රොමෝට් කරලා මාකටිං කරලා තියෙනවනේ සෑහෙන ලොකු ප්‍රමාණයක්. අන්න ඒකින්ද තමයි අර විශ්වාසය කරන්න අමාරුයි කියලා කියන්නේ හැමතිස්සෙම මාකටිං වලින්ම දෙන දේවල් විශ්වාස කරන්න එපා. ඒතර මමත් මේක මිලදී අරගෙන චෙක් කරලා බලද්දී තමයි තේරුනේ මේකේ තියෙන අඩුපාඩු මොනවද කියලා. ඒ වගේ තමයි. හරියට සාමාන්‍යයෙන් අපි මේ ඔය ඉන්ඩස්ට්‍රියට ගිහිල්ලා චෙක් කරලා බලුවොත් ඉන්ඩස්ට්‍රිය ගොඩාක් ලොකුවට ජෙම් ඉන්ඩස්ට්‍රි එකේ මේ වගේ දේවල් දක්නට ලැබෙනවා. හරි. ඊට පස්සේ තව දෙයක් තමයි කතා කරන්න ඕනේ මේ උපකරණ දෙකක් ගැන කතා කරානේ. ඊට පස්සේ මීට අමතරව අපි ගත්තොත් අපි ඔය රාමන් ස්පෙක්ට්‍රොස්කෝපි එහෙම නැත්නම් FTIR ස්පෙක්ට්‍රොස්කෝපි කියන එකත් දැන් ඔය ඇඩ්වාන්ස් ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙන්නේ. ඒ ඉන්ස්ට්‍රුමන්ට්ස් වල මේ ලංකදී නෙමෙයි ඉස්සරින් ධම්ම මේ මැෂින් ලර්නින් හෝ ඩීප් ලර්නින් වල මැෂින් ලර්නින් කියන එක තමයි පාවිච්චි වෙන්නේ නැති බොහෝ විට එයාලා කොහොමද එළියට දෙන්නේ නැහැ නේ ඉන්ෆර්මේෂන්ස් AI කොහොම හරි පාවිච්චි කරලා දෙනවා. උදාහරණයක් විදිහට අපි අරගමු FTIR කියන උපකරණය Fourier transform infrared spectroscopy උපකරණය. ඒක සාමාන්‍යයෙන් ජෙම් වෙනුවෙන් හදපු උපකරණයක් තියෙනවා. common උපකරණයක් තියෙනවා. මේ දෙක අතර වෙනස මොකක්ද? common උපකරණ common FTIR spectroscopy එකකට අපි ජෙම් එකක් දීලා ඒක චෙක් කරලා බලන්න කිව්වොත් ඒකෙන් එනවා graph එකක් මේ වගේ මොකක් හරි graph එකක් එනවා ප්‍රස්තාවයක් ඇඳලා එනවා. ඒ ප්‍රස්තාවෙන් අපිට මොකුත් දෙයක් කියාගන්න බෑ. ඒ කියන්නේ අපිට මේ FTIR කියන්නේ මොකක්දවත් අවබෝධයක් නැත්නම් මේ උපකරණයේ එන graph එක දිහා බලන් ඉන්න විතරයි පුළුවන්. හැබැයි ජෙම් වෙනුවෙන් හදපු FTIR උපකරණ වල තියෙන්නේ මෙයා කලින් මේ උපකරණය හදපු කෙනා නැචරල් සෆා එකක් නම් මෙන්න මේ වගේ පැටර්න් එකක් තමයි එන්නේ කියලා සාම්පල් 1000ක් 2000ක් විතර වගේ දීලා ට්‍රේන් කරලා තියෙනවා. මේක හීට් ට්‍රීටඩ් කරපු සාම්පල් එකක් නම් මෙන්න මේ වගේ පැටර්න් එකක් දෙන්නේ කියලා සාම්පල් විශාල ප්‍රමාණයක් දීලා ට්‍රේන් කරලා තියෙනවා. ඒතකොට අපි unknown සාම්පල් එකක් දුන්නොත් මෙයා කරන්නේ
මේකෙන් අපි කලින් ට්‍රේන් කරලා තියෙන නැචරල් ගොඩටද යන්නේ හීට් ට්‍රීටඩ් ගොඩටද මේ අන්නෝන් පැටර්න් එක යන්නේ කියලා එයා ප්‍රෙඩික්ට් කරනවා. මේ පැත්තටද යන්නේ මේ පැත්තටද නැචරල්ද ට්‍රීටඩ්ද කියලා ඒ පැටර්න් එක වඩාත්ම ගැලපෙන පැත්තට මොකද්ද අන්න ඒ පැත්තට තියලා කියනවා මේක හීටඩ් එකක් මේක අන්හීටඩ් එකක්. ඊළඟට ඔයාලා මගෙන් අහන්න පුළුවන් මට තියෙන සුසුකම් මොකද්ද මේ AI ගැන කතා කරන්න සහ ජෙමිනි ගැන කතා කරන්න. එතකොට මේ සම්බන්ධයෙන් අපේ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කීපයක්ම කරලා තියෙනවා සහ පර්යේෂණ පත්‍රිකා කීපයක්ම පබ්ලිෂ් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒකෙන් දෙකක් විතරක් මම දාලා තියෙන්නේ. මගේ නමින් Google ඉස්කෝලේ එකේ සර්ච් කරලා බලුවොත් මීට වඩා මේ සම්බන්ධයෙන් කරපු පර්යේෂණ පත්‍රිකා ගැන විස්තර ලබා ගන්න පුළුවන්. එතකොට මේ පළවෙනි රිසර්ච් එකකින් කරේ අර කලින් අර ස්පෙක්ට්‍රොස්කෝප් එක විතරක් පාවිච්චි කරලා ජෙම්ස් අඳුරගන්න උත්සාහ කරා කියලා ඉන්ස්ට්‍රුමන්ට් එකක් හදලා තියෙන කෙනෙක් ගැන කතා කරානේ. එතකොට එයා කරලා තියෙන්නේ ස්පෙක්ට්‍රොස්කෝප් එක විතරක් පාවිච්චි කරලා. හැබැයි මෙන්න මේ රිසර්ච් එකේදී අපි ස්පෙක්ට්‍රොස්කෝප් එකට අමතරව රිෆ්‍රැක්ටෝමීටර් එකක් පාවිච්චි කරලා. ඒක රිෆ්‍රැක්ටෝමීටර් එක පාවිච්චි කරලා ජෙම් එක මොකක්ද කියලා අඳුරගෙන ඊට පස්සේ ඉතිරි ටික තහවුරු කරගන්න රිෆ්‍රැක්ටෝමීටර් එක පාවිච්චි කරන බැරි අවස්ථාවල සහ අනිත් ෆර්දර් කන්ෆර්මේෂන් එකකට තමයි අපි රිෆ්‍රැක්ටෝමීටර් එක පාවිච්චි කරේ. එතකොට මේ රූප සටහනේ පේනවා ඇති මේ කහ පාටට වගේ ෆොටෝ එකක් පේන්නේ රිෆ්‍රැක්ටෝමීටර් එකෙන් ගත්ත රීඩින් එකේ ෆොටෝ එකක්. එතකොට කෙනෙකුට අවබෝධයක් නැති වුණත් මේ ලයිට් ටු ඩාර්ක් මාර්ජින් එක අයිඩෙන්ටිෆයි කරගන්න අපි මැෂින් ලර්නින් මෙතඩ් එකක් පාවිච්චි කරලා මේ ලයිට් ටු ඩාර්ක් මාර්ජින් එක අඳුරගන්න උත්සාහ කරපු අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඒතර මැද තියෙන ෆොටෝ එකේ පේනවා මේ ලයිට් ටු ඩාර්ක් මාර්ජින් එක අඳුරගන්න අපි පාවිච්චි කරපු මෙතඩ් එක. එතකොට අපේ මේ වීඩියෝ එකේ දකුණත පැත්තේ මේ ෆොටෝ එකේ දකුණත පැත්තේ පෙන්නනවා ස්පෙක්ට්‍රොස්කෝප් එක පාවිච්චි කරලා කොහොමද ඒකේ absorption lines අඳුරගන්න උත්සාහ කරේ කියලා අපි. එතකොට මේ දෙකේම කම්බිනේෂන් එකක් රිෆ්‍රැක්ටෝමීටර් එකේ සහ ස්පෙක්ට්‍රොස්කෝප් එකේ කම්බිනේෂන් එකක් විදිහට තමයි අපි ජෙම්ස් අඳුරගන්න උත්සාහ කරේ මෙන්න මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සමග කරපු රිසර්ච් එකේදී. හරි ඊට පස්සේ සින්තටික් සහ නැචරල් අඳුරගන්න සෆයර්. මෙන්න මේ රිසර්ච් එකේදී අපි උත්සාහ කරේ මයික්‍රොස්කෝප් ඉමේජස් මේ මයික්‍රොස්කෝප් එකකින් ගන්න ඉමේජ් එකකින් පාවිච්චි කරලා අපි කොහොමද ඒකේ තියෙන ෆීචර්ස් අඳුරගන්නේ. ඒකෙදී අපි කරේ heated sapphires සහ unheated sapphires විශාල ප්‍රමාණයක samples වල ෆොටෝස් අරගත්තා. ඒ ෆීචර්ස් වල ෆොටෝස් ගත්තා. ඒතර අන්නේ ෆීචර්ස් වෙන වෙනවා. අපි කියන්නේ supervised learning කියලා මම කියන්නේ කලින්. අන්න ඒ මෙතඩ් එක තමයි මෙතෙන්දි පාවිච්චි වුනේ. supervised learning මෙතඩ් එකකින් අපි මෙන්න මේ වගේ ෆීචර්ස් තියෙනවා නම් ඒක මෙන්න මේ කැටගරි එකට අයිති වෙනවා කිව්වා. මෙන්න මේ වගේ ෆීචර්ස් තියෙනවා නම් මෙන්න මේ කැටගරි එකට අයිති වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ machine learning methods පාවිච්චි කරලා එයාටම train වෙන්න දුන්නා. machine learning methods කීපයක් තියෙනවා. අපි කිව්වොත් random forest කියලා කියනවා SVM ඔන්න වගේ එකිනෙකට වෙනස් මෙතඩ්ස් තියෙනවා. මේ machine learning වලත් එකිනෙකට පාවිච්චි කරන විදි තියෙනවා. ඔය වගේ එකිනෙකට වෙනස් විදි පාවිච්චි කරන්න දීලා මෙයාටම self train වෙන්න දුන්නා. ඒ කියන්නේ computer එකටම self train වෙන්න දීලා අපි unknown samples දීලා බලුවා. මේ unknown sample එකක් මෙයා කොහොමද අඳුරගන්නේ කියලා. එතකොට අර මම කලින් කතා කරපු අර GemLab එකකින් develop කරගෙන යන instrument එකක් ගැන කතා කරානේ. අන්න ඒ instrument එකෙත් කරන්නේ මේ හා සමානම දෙයක් තමයි. එතකොට එයා විතරක්ම නෙමෙයි මේ සම්බන්ධය ගැන කලින් ලංකාවටම ලෝකෙටම එක ඉන්ස්ට්‍රුමන්ට් එක විතරක් නෙමෙයි මිනිස්සු මේ සම්බන්ධයෙන් රිසර්ච් කරනවා. මිනිස්සු මේ සම්බන්ධයෙන් ලොකු අවයානස් එකක් තියෙනවා. එතකොට අපි කලින් කතා කරා වගේ සමහරලාට ඔය හයිටෙක් ඉන්ස්ට්‍රුමන්ට්ස් වල ඇතුලේ පාවිච්චි වෙන්නේ මේ මැෂින් ලර්නින් කියන පාර්ට් එකම තමයි පැටර්න් අයිඩෙන්ටිෆිකේෂන්ස් වලට. එහෙම නැත්නම් අර එක්ස්පර්ට් නොලෙජ් එකක් නැතුව ඒ කියන්නේ FTIR එකක් සහ රාමන් ස්පෙක්ට්‍රොස්කෝපි එකක් ගැන එක්ස්පර්ට් නොලෙජ් එකක් නැතුව කොහොමද කෙනෙක් ජෙම් එකක් අඳුරගන්නේ ඒ උපකරණ පාවිච්චි කරලා. ඒකේ පාවිච්චි කරන්නේ ඒක software එකක් තියෙනවානේ. ඒ software එකෙන් database එකකින් එයා ඒක identify කරගන්න උත්සාහ කරනවා. මොකද ඇත්තටම අපේ ගොඩක් වෙලාවට ජෙමොලොජිස්ට් කෙනෙක් වෙන්න internationally
සහ ලංකාවේ වුණත් රික්වයර්මන්ට් එකේ තියෙන ඩිප්ලෝමා එකක්නේ. ඩිප්ලෝමා එකක් තියෙනවා නම් එයාට ජර්නලිස්ට් කෙනෙක් විදියට කන්සිඩර් කරගන්න පුළුවන්. හැබැයි ඩිප්ලෝමා එකක් තියෙන මිනිස්සෙකුට ලොකු සයින්ටිෆික් බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබෙන්න පුළුවන්. සයින්ටිස්ට් කෙනෙක් වගේ. එතකොට අන්න ඒ ගැප් එක ෆිල් කරගන්න අපි ගොඩක් දුරට AI කියන එක පාවිච්චි කරලා ඉන්ස්ට්‍රුමන්ට්ස් ඩෙවලොප් කරන්න පුළුවන්. එතකොට ඇත්තටම මම මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් අර කලින් කිව්වා වගේ ක්‍රිටිසයිස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි අර මේක තමයි ලෝකෙටම එක, මේක තමයි 100%ක්ම අඳුර ගන්න පුළුවන් එක, මේක නැතුව වෙන මොකුත් කරන්න බෑ කියලා අර තර්කයක් අරන් එන එක වැරදි. අන්න ඒක තමයි. ඒ කියන්නේ AI පාවිච්චි කරලා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා අපිට යම්කිසි ප්‍රමාණයකට විතරයි අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඇකියුරසි එක. 180ක ඇකියුරසි එකකින් 185ක 190ක ඇකියුරසි එකකින් ඔන්න වගේ අපිට ඇකියුරසි එකකින් තමයි අඳුර ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මැෂින් ලර්නින් වලටත් වරදින්න පුළුවන්. ඩීප් ලර්නින් වලටත් වරදින්න පුළුවන්. අන්න ඒකින්ද සමහරවිට 100%ක්ම සාර්ථක නොවෙන්න පුළුවන් මේකෙන් ලැබෙන දේ. ඔව්. අන්න ඒක නිසා තමයි අන්තිමටම ගොඩක් අය මගෙන් ඔය මේ දේ ගැන කතා කරද්දී ඇහුවේ කවදද හරි ජෙමොලොජිස්ට් නැතුව හොඳ එක්ස්පර්ට් ජෙමොලොජිස්ට් කෙනෙක් නැතුව කවදද හරි මැෂින් ලර්නින් විතරක් පාවිච්චි කරලා ඉන්ස්ට්‍රුමන්ට්ස් ඩෙවලොප් වෙලා තියෙවිද ජෙමොලොජිස්ට්ලාට ඉස්සරහට තැනක් නැතිද කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එක්ස්පර්ට් එක්ස්පීරියන්ස් තියෙන ජෙමොලොජිස්ට්ලාට ලෝකෙ කවදාවත් තැනක් නැති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔය මැෂින් ලර්නින් පාවිච්චි කරලා කෙනෙක් උත්සාහ කරා කියලා කියන්නකෝ මක්කරියෝ මොඩල් එකක් ඩෙවලොප් කරන්න. හරි. දැන් අර 100%ක් අඳුර ගන්න පුළුවන් කිව්ව මොඩල් එක බලන්නකෝ. ඒක වැලිඩේට් කරන්න ඕන. ඒක හරිද වැරදිද කියලා අඳුර ගන්න එක්ස්පර්ට් කෙනෙක් ඉන්න ඕනනේ. අන්න ඒකින්ද එක්ස්පර්ට් මිනිස්සුන්ගේ සබ්ජෙක්ට් එක හරියට දන්න සබ්ජෙක්ට් එකේ අර A to Z දන්න හියුමන් කෙනෙකුට මනුස්සයෙකුට තියෙන තැන කවදාවත් කොහෙදවත් නැති වෙන්නේ නැහැ. AI වලින් රීප්ලේස් කරන්න බෑ. හිතන්නකෝ දැන් ගොඩක් වෙලාවට අහලා දෙනවා කෝඩින් කරන කෙනෙකුට කෝඩින් කරන IT ෆීල්ඩ් එකේ ඉන්න කෝඩින් කරන අය ඉක්මනට රීප්ලේස් වෙනවා. අර මේ මොකද නැත්නම් chat GPT හරි එහෙම නැත්නම් මොකක් හරි වගේ platform එකකින් කෝඩ් එකක් ජෙනරේට් කරලා දෙනවා කියලා. හැබැයි ඒ කෝඩ් එක වැලිඩේට් කරන කෙනෙක් අවශ්‍ය වෙනවානේ. මේක හරිද වැරදිද කියන අවශ්‍ය වෙනවානේ. ඒ දේම තමයි මෙතෙන්දි වෙන්නේ. වෛද්‍ය විද්‍යාවෙදිත් එහෙමයි. වෛද්‍ය විද්‍යාවේ දැනට ගොඩක් වෙලාවට X-ray images analyze කරන්න පාවිච්චි වෙනවානේ AI කියන ටෙක්නොලොජි එක. ඒ කියන්නේ මේ මොනවද computer vision කියන එක. ඒතකොට ඒක image analysis කරලා හරියට fractures තියෙන දේ අඳුර ගන්නවා. එහෙම නැත්නම් අර changes අඳුර ගන්න උත්සාහ කරනවා. එතකොට ඒකෙදිත් කවුරු හරි කෙනෙක් ඉන්න ඕන මෙන්න මේක ෆොටෝ එකේ තියෙන ඩිෆෙක්ට් එකක්ද? ඇත්තටම මේ මනුස්සයාගේ තියෙන ඩිෆෙක්ට් එකක්ද? අන්න ඒ වගේ දේවල් අඳුරගන්න. ඊට පස්සේ හරියටම මේක ඇකියුරේට්ද නැද්ද කියලා අඳුරගන්න එක්ස්පර්ට් නොලෙජ් එකක් තියෙන කෙනෙක් ඉන්න ඕන. ඒකින්ද කවදාවත් ජෙමොලොජිස්ට් එක්ස්පර්ට් හරියටම සබ්ජෙක්ට් එක දන්න කෙනෙකුට මේ ඒරියා එකේ ජොබ් එකක් නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාව හැමදාම පිළිගන්නවා. එයාට හැමදාම recognition එකක් තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේදී. ඔව්. ඒතර මෙන්න මේ දේවල් තමයි මට කතා කරන්න ඕනා වුණේ මැෂින් ලර්නින් සහ ඩීප් ලර්නින් සහ ඔය කම්පියුටර් විෂන් සම්බන්ධයෙන්. ඒ කියන්නේ සරලවම කිව්වොත් මොනවද කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන්. ඒතර කෘත්‍රිම බුද්ධිය පාවිච්චි වෙනවා ජෙමොලොජි වල. ඉස්සරින්ම පාවිච්චි වුණා. මේක සාමාන්‍ය මේ මාසයකට කලින් ආපු එකක් නෙමෙයි. ඒක ඉස්සරින්ම ඉන්ස්ට්‍රුමන්ට්ස් වල පාවිච්චි වුණා. ඉදිරියටත් පාවිච්චි වෙනවා. ඉදිරියටත් මේ සම්බන්ධයෙන් රිසර්ච් කරනවා. මේක 100%ක් ඇකියුරේට් නැහැ. මේකට වරදින්න පුළුවන්. එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් පාවිච්චි කරලා අඳුර ගන්න බැහැ කිසිම දෙයක්. ඉන්ස්ට්‍රුමන්ට්ස් කීපයකම එකතුවකින් එන රිසල්ට් එකෙන් මේකේ ඇකියුරසි එක වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ දේවල් තමයි අපි සාරාංශයක් විදිහට ගත්තොත් මම මේ වීඩියෝ ක්ලිප් එකේදී කතා කරලා තියෙන්නේ. මීට අමතරව මොන හරි මේ සම්බන්ධයෙන් දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට පහළ දාන්න. මම වෙලාව තියෙන වෙලාවට ඒ සම්බන්ධයෙන් රිප්ලයි එකක් කරන්නම්. එහෙම නැත්නම් ලොකු විස්තරයක් අහලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් කරලා හරි මම ඉදිරියේදී අවසරයක් YouTube එකටම දාන්නම්.